කියාගන්න බැරි තරම් පුදුමාකාර සතුටකින් පිරීලයි තිබුණේ. අද රාත්‍රියේත් මට නිින්දක් නැහැ. වෙනදනම් මට නිින්දක් නැති වුණේ මගේ හිතේ ප්‍රශ්න ගොඩකින් දුකකින් පිරීලා තිබුණ නිසා. ඒත් අද මගේ හිත සතුටින් පිරුණු දවසේ රෑ මට ආයිමත් මතක් වුණා මට මුලින්ම මගේ පියල්ව හම්බ වුණ දවස. මම මේ පාසලට ආවේ මීට අවුරුදු 2කට කලින්. අපි මේ ප්‍රදේශයට ආවේ අලුතෙන්. ඉතින් මට පාසලත් ඒ නිසා වෙනස් කරන්න වුණා. මම පාසලට එනකොට ආදරේට ඒ තරම් කැමති වුණ කෙනෙක් වුණේ නැහැ. ආදරේට වැඩි උනන්දුවක් කැමැත්තක් නොතිබුණ මගේ හිත වෙනස් වුණේ හීනෙන්වත් නොහිතපු මේ තැනින්. එදා මම පාසලට යනකොට පාසලේ විභාගෙ තිබුණා. මම අලුතෙන් ගියපු පන්තියේ විභාගේ ඒ වෙනකොට පැවැත්වෙමුණුයි තිබුණේ. ඒ පන්තියේ විභාගෙ තිබුණේ ගැහැණු ළමයෙක් ළඟ පිරිමි ළමයෙක් තියලා. ඉතින් අලුතෙන් ආපු මට හිඳගන්න උනේ පිරිමි ළමයෙක් ළඟ. මං අලුතෙන් නිසා විභාගයට මුහුණ දෙන්න මං පාඩම් කරලා තිබුණේ නැහැ. මං ළඟ ඉඳගත්ත පිරිමි ළමයාගේ මූණ වෙනකල් මං දැකලා තිබුණේ නැහැ. ඉතින් පේපරේ දුන්නාම මං මොකොත් ලියන්න දැනන් හිටියේ නැහැ. වටපිට බල හිටිය මං නික්කමට වගේ තමා මේ මොහොතේ මේ පිරිමි ළමයා දිහා බැලුවේ. එයාට තිබුණේ කලබලෙන් පිරුණු ඇස් දෙකක්, ලස්සනට කපපු කොණ්ඩයක්. උත්තර ගැන කල්පනා කර කර එයාගේ අත පැන එහා මෙහා කරනවා. මගේ හිතට මහා පුරුදු බවක් ඒ රූපේ දැක්කහම දැනෙන්න ගත්තා. මගේ හිතට ඒ රූපය තදින්ම දැනුණා වගේ මට දැනුණා. මගේ මුහුණෙන් හිනාවක් ආවා. එක පාරටම එයා මන් දිහා බැලුවා. මම ඉක්මනට මගේ ඇස් වෙන පැත්තකට ගත්තා. ඒ ඕයි තමුසේ උත්තර දන්නේ නැද්ද කියලා දෙනවකෝ ඔයි. ඒ ලස්සන රූපේ කටහඬ මුල් වතාවට මම ඇහුවේ එතකොට. ඒ කටහඬ ඒ තරම් ලස්සන කටහඬක් වෙන කිසිම පිරිමි ළමයෙකුගෙන් මං අහලා තිබුණේ නැහැ. ඒ තරම් ඒ කටහඬ ලස්සනයි. අනේ ඉතින් මං පාඩම් කරලත් නෑ. ඒ තමයි ඒ ලස්සන පිරිමි ළමයාට මම දුන්න උත්තරේ. පන්තියට අලසෙන් නිසාත් වැඩිය දන්නේ නැති නිසාත් මං වැඩිය කතා කළේ නැහැ. ඒකට මගේ හිතේ තිබුණ අමුතු ලැජ්ජාවකුත් ඒක හේතුවක්. ඒ මොහොතේ එයා මන් දිහා බලපු බැල්ම මට කවදාවත් අමතක වෙන්නේ නැහැ. පළමු බැල්මෙන්ම ඇතිවන ආදරේ මං චිත්‍රපටි වලින් විතරයි දැකලා තිබුණේ. මං කවදාවත් ඒක ඇත්ත වෙන්නේ නැති කියලා විශ්වාස කළෙත් නැහැ. එහෙම හිටපු මට එයාව දැක්ක ගමන් ආදරයක් ඇති වුණ එක ගැන මං පුදුම වුණා. මගේ හිත මගෙන්ම ප්‍රශ්න කළා. සංසාරගත බැඳීමක් මට දැනෙන්න ගත්තා. මගේ පියල්ගේ හමුවීම ඉතිරි කොටස බලන්න ඔයා මං එක්කම රැඳිලා ඉන්න. එහෙනම් මං අදට ගිහින් එන්න.